ඔයා මේ වීඩියෝ එකේ මෙතනට එක් කරන්න කලින් මේ දේවල් හොඳට හිතට ගන්න. මේ වීඩියෝ එකේ තැනින් තැන ස්කිප් කරමින් බලන්න බෑ. මේක මුල සිටම මේ වීඩියෝ එකේ සඳහන් වන ආකාරයට පිළිවෙලින් පියවරෙන් පියවරට මේ වීඩියෝ එක බලාගෙනම කරගෙන යන්න ඕන. මේ වෙලාවේ ඔයාගේ හිත කලබලයි නම්, දුකින් හෝ කේන්තියෙන් හිත පිල්ල නම් මේ මෙතනට එක් කරන්න බෑ. මේ වීඩියෝ එක අවසානයේ වෙනකම්ම මේ මෙතෙන්ඩ් එක සංසුන්න කරගෙන යන්න ඕන. ඒ නිසා ඔයා සුදුසු විවේකී ස්ථානයක වගේම මේ සඳහා අවශ්‍ය ප්‍රමාණවත් කාලයක් සූදානම් කරගන්න ඕන. ඔයා මේ මෙතෙන්ඩ් එක නිවැරදිව විශ්වාසයෙන් කරනවා නම් 100%ක්ම සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඔයාට මේ ක්‍රමවේදය ඔයාගේ ඕනෑම ආදර ගැටලුවකට, ඔයා කැමති මුදල් ප්‍රමාණයක් ආකර්ෂණය කරගන්න, ඒ වගේම ඔයාගේ අධ්‍යාපනය වෙනුවෙන්, ඔයාගේ සිහින රැකියාව වෙනුවෙන්, ඔයාගේ හිතේ ඇති ඕනෑම දෙයක් ළඟා කර ගැනීම සඳහා ඉතා විශ්වාසයෙන් දවස් 21ක් එක දිගට කරන්න. මතක ඇතිව මේ මෙතෙන්ට කරන්න කලින් පිරිසිදු වතුර වීදුරුවක් පානය කරලා ඔයාට පහසු නිශ්ශබ්ද ස්ථානයකට යන්න. ඊට පස්සේ මේ වීඩියෝ එකේ පෙන්වන ඉටිපන්දම් දැල්ල දිහා බලාගෙන වීඩියෝ එකේ පෙන්වන උපදෙස් වලට අනුව මේ මෙතෙන්ට කරගෙන යන්න. ඔයාගේ ෆෝන් එක සයිලන්ට් කරගන්න. මේ මෙතෙන්ට එක කරගෙන යන අතරතුර කිසිම බාහිර බාධාවක් එන්න බෑ. මැසේජ්, කෝල් එන්න නැති වෙන්න ඔයා වග බලා ගන්න ඕන. ඒ වගේම ඊළඟ දවසේ ඉඳන්වා මේ මෙතෙන්ට එක කරද්දී මම මේ කියන මුල් කොටස නැතුව මෙතෙන්ට එකේ ඉඳන් වීඩියෝ එක බලන්න පුළුවන් විදිහට ටයිම් ස්ටෑම්ප් කරලා තියෙන්නේ. ඒක ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් බෝඩ් එකට ගිහින් බලා ගන්න පුළුවන්. හොඳයි. දැන් ඔයා මේ වීඩියෝ එකේ පේන ඉටිපන්දම් දැල්ල දෙස බලන්න. මේ වීඩියෝ එකේ දැල්ල පෙන්න සෑම අවස්ථාවකම ඉටිපන්දම් දැල්ල දෙස බලන්න. ඔයා හොඳින් දෙතුන් වතාවක් හුස්ම ඉහළට සහ පහළට අරගෙන හොඳට රිලැක්ස් වෙන්න. නැවතත් හොඳින් ඉටිපන්දමේ දැල්ල දෙස බලන්න. දැන් මේ වීඩියෝ එකේ මම කියන දේවල් බලාගෙනම කරගෙන යන්න. දැන් ඔයාට අවශ්‍ය දේ හිතින් මවා ගන්න. හොඳට ඒ දේ ගැන හිතන්න. මනසින් මේ දේ දකින්න. ඔයාට අවශ්‍ය දේ ගැන ඔයා ඉතාමත් පැහැදිලිව රූප යොදාගෙන ඔයාගේ මනසේ ඇසින් දකින්න. ඔයාට දැන් ඒ දේ ලැබුණොත් ඔයාට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? ඒ ඇත්තම හැඟීම ඔයාගේ ඇඟට, මනසට දැනෙන හැටි හිතන්න. දැන් ඔයාගේ ඒ සතුටුදායක හැඟීමුත් එක්කම ඔයාට පමණක් ඇහෙන ශබ්දයෙන් මේ දැන් පෙනෙන ස්පෙල් එකේ ඒ කියන්නේ මේ වචන පේලි ටික කියවන්න. දැන් නැවතත් මේ ඉටිපන්දම් දැල්ල දෙස බලන්න. බලාගෙනම ඔබට අවශ්‍ය දේ ලැබී ඇති ආකාරය මෙනෙහි කරන්න. හොඳට විෂුවලයිස් කරන්න. දැන් ඔයා මේ වීඩියෝ එකෙන් පේන වාක්‍ය පේලිය කියවන්න. ඔබ මේ ඉටිපන්දම් දැල්ල දෙස බලාගෙනම මිනිත්තුවක් පමණ විෂුවලයිස් කරන්න. මනසින් මෙනෙහි කරන්න. ඔබට අවශ්‍ය දේ පණිවිඩයක් විදියට විශ්වයට ගමන් කරන බව සිතන්න.
හොඳයි, මේ පේන තහවුරු කිරීම් කියවන්න. මනසින් හෝ ඔබට පමණක් ඇසෙන ආකාරයට කියවන්න. දැන් ඔයා මේ මෙතෙඩ් එක කරලා අවසන්. ඉන්පසුව පසුදා සිට ඔයා මේ ආකාරයටම මේ මෙතෙඩ් එක එක දිගට දින 21ක් කරගෙන යන්න ඕන. මුලින්ම කළ වෙලාවට කරගෙන යන්න අවශ්‍ය නැහැ. නමුත් අනිත් දවස් 21 තුලම කළ යුතුයි. ඔබට විවේකී නිශ්ශබ්ද අවස්ථාවක් හමු වුණාම මේ සිදු කරන්න. ඒ වගේම මේ මෙතෙඩ් එක කරලා පැයක් යනතුරු ෆෝන් එක අල්ලන්න එපා. ඒ කිව්වේ සෝෂල් මීඩියා වල පෝස්ට් බලමින් පහළට ස්ක්‍රෝල් කරන්න යන්න එපා. මේ මෙතෙඩ් එකේ සාර්ථකත්වය පවතින්නේ ඔයාගේ විශ්වාසය හා ධනාත්මක බව හා සතුටු හැඟීම් මත. ඒ නිසා ඒ දේ ගැන හිතන්න. එහෙනම් අදට මම ගෙයින් එන්නම්. ඔබට ජය.